ආයිබෝවන් කීප දෙනෙක්ම අහලා තිබුණා ලන්ඩන් කවි ගෲප් එකට කොහොමද කවි ඇතුල් කරන්න කියලා. ඔන්න පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා ඒ ක්‍රමවේදය. ඒකට එහෙම තමයි ඇතුල් කරන්නේ. මොකද ලන්ඩන් කවිය අපි දැන් මේ ගෲප් එක අපි ආරම්භ කළේ ලන්ඩන් කවි වෙබ්සයිට් එකේ තියෙන කවි මෙතනට සඳහන් කරන්න. මොකද වෙබ්සයිට් එකේ කමෙන්ට් කරන්න බෑනේ කවි වලට. විවේචන කරන්න බෑනේ. දැන් මෙතන කවිය සඳහන් කරාම ඒ කවියට විවේචනය කරන්න පුළුවන්. Taman කැමති දෙයක් ලියන්න පුළුවන්. එහෙම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකම හැබැයි සමහරු ඉල්ලා හිටියා ඔවුන්ගේ කවි මෙහි පළ කරන්න ඉඩ දෙන්න කියලා. ඔව් අපි ඉඩ දෙනවා ඒකට. නමුත් මෙතන පළ කරන්න ඔබේ වෙන කොහෙවත් නොගිය කවි. ඒ කියන්නේ Facebook එකේ Taman පළ නොකරපු අලුත් කවි මේකේ සඳහන් කරන්න. මොකද ඒක තමයි අපි ඉල්ලීම. ඒ ලන්ඩන් කවි වෙබ් අඩවියටත් අපි ගන්නෙ කොහෙවත් පළ නොවෙච්ච කවි. ඕකෙන් ලියලා ගන්නවා අපි ඒක. මොකද එහෙම ඒවා තමයි මේකෙත් සඳහන් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකම තව දෙයක් තියෙනවා දැන් මෙතෙක් කල මේ අවුරුදු 5ෙම ලියපු කවි වලින් අපි බලාපොරොත්තු වෙනවා කවි සඳස් කවි වලින් ලබන අවුරුද්දේ මේ වගේ මුද්‍රිත සංග්‍රහයක් කරන්න. මේ ලන්ඩන් කවි පළවෙනි මුද්‍රිත සංග්‍රහය. ඒ වගේ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙකක් තියෙනවා. ඔබට ඔබේ සඳස් කවි ලියලවන්න. ඒ වලින් සුදුසු කවි තෝරලා එක්තරා විදිහකට ඊළඟ අවුරුද්දේ මුද්‍රිත සංග්‍රහයක් කරන්නයි බලාපොරොත්තු. ඉතින් මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා ලන්ඩන් කවි සංග්‍රහය, ඒ වගේම වෙබ් අටවියේ සඳහන් වෙච්ච කවියක්, සිද්ගත් කවියක් ඔබට ඉදිරිපත් කරන්න. මේ කවිය ලියලා තියෙන්නේ දීප්ත ප්‍රනාන්දු, ඉතාලියේ. ඔහු මෙන්න මෙහෙම කියනවා චපල හඳ. ඒ හඳ ගැන තියෙනවනේ වෙන වෙන කතන්දර. හැමතිස්සෙම හඳ ගැන තියෙන්නේ හොඳ සොමිගුණේ වල අරම මේවා කතන්දර තියෙන්නේ. කාන්තාවගේ මූණ වගේ සෞම්‍යයි ඔක්කොම එහෙමනේ තියෙන්නේ. දැන් මෙයා කියන්නේ ඒක නෙමෙයි. මෙයා වෙන දෙයක් කියනවා. මෙන්න මෙහෙම. සිතින්ද ඉමේ සැඟවීගෙන හිරුට යන්න දීලා අඳුර වැටුන පසුව ඇවිත් කපටි සිනා පාලා හිරුගේ කිරණ ණයට අරන් ආඩම්බර වීලා අන්න බලන් ලැජ්ජ නැතුව හඳ පායන ලීලා. මොමෝ කියනවා හඳ ඇවිල්ලා මේ පායන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව කියලා. මේ මොකද මේ ඉරුගේ කිරණ තමයි හඳ ගන්නෙ. මොකද ඉරුගේ කිරණ වල ඉන්නේ. කිරණ නැත්තම් ඉතින් හඳක් නැහැනේ. ඇත්තටම ඉතින් මේ ඉරු ගියාට පස්සේ යන්න දීලා තමයි මෙයා එන්නේ. ඉරු ඉඳද්දී එන්නේ නැහැ. හරි? දැන් මේ ස්වභාව ධර්මය ඔහු ඉදිරිපත් කරන විදිය මේ තියෙන අපූර්ව ආකාරය. හරි? ඒක. එතකොට මෙහෙම දැවී දවාලේ වෙහසි ලෝමේලිය කරලා එළිය දෙද්දි සඳට රැයේ හදේ ගින්න දවලා මාසයකට එක දවසක් ලොකුවට පායාලා හිරු පරදා සිත් දැහැගෙන සොමි කිරණේ වාලා. මේක ඇත්තටම මේ ජීවිතයට සම්බන්ධ වෙනවනේ. අපි සමහරු ඉඳලා හිටලා ඇවිල්ලා නිකන් සෝබනේ දාලා පායලා සමහර ගෙවල් වල පවුල් වල ඉන්නේ අම්මා අත්තා ඉන්නවා. ඒ පවුලෙම ඉන්න ඒ ගමේම ඉන්න අයියා කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. හිටිය හැටි කොහෙන් හරි අනිත් සහෝදරේ කඩාගෙන වැටලා නිකන් සෝබනේ දාලා මේව කරලා යනවා. ඉතින් එයා නිකන් මේ වගේ කතාවක් තමයි මෙතනක් තියෙන්නේ මට හිතෙන විදිහට. හරි මේ දැවී දවාලේ මේසි ලෝමේදි කළා යන මේ ඉරට හොරෙන් මෙයා ඇවිල්ලා වැඩක් දෙනවා කියලා මාසෙට සැරේ යන්නේ. හිරුගෙන් ලොව මුලා කරයි විටක මැදට පැනලා කෝප වෙන්නේ ඒක නිසායි බල්ලොත් උඩුබුරලා බලාවන්ට මුවා වෙද්දි ඉඳ හිටින් ඉපාලා කවි කිමිදියෝ මුලා වේයි සඳ සොමිගුණ වනලා. ඔයගොල්ලෝ මේ හිටිය හැටි අර දැන් අපි ගන්නවනේ රාහු ගිල්න එක. සඳ රාහු ගිල්නවනේ කෙලින්ම ආවේ මොකුත් නැහැ. පෘථිවියයි ඉරුවේ මැදට ආවම හඳ කෙලින්ම රාහු ගිල. ඒක තමයි කියන්නේ ඉරුගෙල්ලෝ මොනවා කළා විටක මැදට පැනලා තමයි මේක කරන්නේ. හරි? කෝප වෙන්නේ ඒක නිසායි බල්ලොත් උඩ ඒලාට බල්ල උඩ පුරලානේ. මේ සඳ රාහු ලන්නට. ඔව් ඒක අපූර්වට ඉදිරිපත් කරනවා ඒක බල්ල උරන්නේ ඒක නිසායි කියලා කේන්තියට. බලාවන්ට මුවා වෙද්දී ඉඳ හිට ඉගිපාලා කවි කිව්දිය මුලා වෙයි සඳ සොමිගුණ වනලා. මේ කවි කිව්දිය ඔක්කොම නිකන් මුලා වෙනවා මේකට. හරි මුලාවේ දානවා. මේ කාන්තාවකට මෙයා සමාන කරනවා මේක විදිහකට. හරි? අලාවට මුලා වෙලා අර රෙද්දට මේ ගෙවල් වල අර දොර රෙද්දට මුවා වෙලා ඉන්න කාන්තාව ඒ වගේ කතාවක් තමයි මට මෙතෙන් හැංගෙන්නේ. එහෙම එකක්. හරි? දුරස් වෙලා බැබළුනාට රන් තැටියක් වීලා හිරු නැත්තම් කළු ගුලියකි අහසේ පාවීලා එළිය දිදී බබලවද්දි ඔහුගේ සෙනෙහි පුදලා තනි තරුවට පෙම්බදිනවා චපල ගති විදාලා. දැන් මෙතන ඇත්ත
ඉරුගේ කිරණ නැත්තම් කෙලින්ම හද කළු ගුලියක්නේ. කවුරුත් දකින්නේ නැත්නම් මොකුත් නැහැ. එහෙම ගුලිය ඕන තරම් නැතිනේ. අපේ වටේ කරගෙන අපේ පෘථිවි වටේ කරගෙන එකම චන්ද්‍රය නිසා මෙයා මේ විදිහට ආලෝකමත් වෙනවා. වෙන තැනක නම් ඉතින් එයා කළු ගුලියක් විතරයි. ඉතින් එහෙම වෙනවා. එතෙන්දී එළිය දිදී බබලවද්දී මෙච්චර එළිය දිදී බබලුවා මේ ඉරෙන් හරි නමුත් හද කරන්නේ මොකද තනි තරුවට ළඟ තියෙන අර තනි තරුවට තමයි පෙම්බදින්නේ හද. ඒක තමයි මේ කියන්නේ. මොකද ඒක නිකන් වෙන විදිහකට ඔහු ගේනවා මේ කාන්තාව සහ පිරිමිය අතර තියෙන සම්බන්ධය පිළිබඳව. එහෙම එකක් ඔහු අදහස් කරනවා කියලා මට මේකේ තියෙන කොච්චර පිරිමිය උත්සාහ කරත් මේකේ ලිදිදි බබලවනවා. නමුත් කාන්තාවගේ සමහර චපල ගති විදාලා ඒක කරන අය ඉන්නවා. එහෙම. අහිංසකයි කියන්න සාරුවක් පච්ච කොටලා එක පැත්තක් පෙන්වාගෙන වැරදි පැත්ත වහලා සැබෑ පෙමට පිටුපාලා සිටිනා හිනහිලා පෙම්වතියක් වගේ සඳත් පෙමට නිගා දීලා. අහිංසකයි දැන් හාවෙක්ගේ හාවව මේ පච්ච කොටලා තියෙන එක හාව ඉන්නවා කියෝනේ අහිංසකයි වගේ. එහෙනම් අහිංසක කියන්න තමයි හාව පච්ච කොටලා තියෙන කියන මෙයක් කියන්නේ. හරි? එතකොට කාන්තාවට ඉතින් එහෙම. දැන් මෙතෙන්දී තේරෙන්නේ සැබෑ පෙමට පිටුපාලා සිටනා හිනහිලා පෙම්වතියක් වගේ සඳත් පෙමට නිගා දීලා. ප්‍රේමයට නිගා දෙන කෙනෙක් වගේ තමයි මේ හදවහු පෙන්වන්නේ. මේක ඇත්තටම අපූර්ව කවිය. මේ කලින් නොදකපු විදිහට ඔව් හඳගෙන දැකපු ලියපු කවියක්. මේකට ඇත්තටම මේ කවිය පළ වුණාම මට අශෝක හඳගම කතා කරලා කිව්වා මේ කවිය ඔහු ලන්ඩන් කවියල ඔහු කවි ලියන ලන්ඩන් කවියට ඔහු ඉතාමත්ම අගය කරපු කවියක් කියලා මේ කවිය. ඉතින් මේක හොඳටම හොඳ කවියක්. ඉතින් දීප්තගේ ඉතින් දීප්ත දිගටම කවි ලියන හොඳ කවියෙක්. ඉතින් ඔය අශෝක හඳගම වගේ තවත් ලොකු කවියෝ ගණනාවක් කවි ලියනවා මේකට. හරි ලන්ඩන් කවියට. ඉතින් අපි එක එකනාගේ සඳහන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනය කරන ඔබට ඔබේ මිතුරන් කවි ලියන මිතුරන් ඒ වගේම කවියට කැමති ලියන්න බැරිනවත් ඉන්නවනේ කවිය රස විඳින අය. ඒගොල්ලන්ව මේ ගෲප් එකට ඇඩ් කරන්න. එතකොට මේක අපි අතරේ හැමෝටම අතරේ බෙදී යනවා මේක. ඒක තමයි අවශ්‍ය. මේ කවිය බෙදීමනේ අවශ්‍ය වෙන්නේ. දැන් ලන්ඩන් කවියවල ගුණදොස් ලියන්න බැරි වුණාට වෙබ්සයිට් එකේ මේකේ ලියන්න පුළුවන්. ඉතින් ඔබේ කවිත් පළ කරන්න. මේ කවි වලටත් ඔබේ ගුණදොස් ලියන්න. හරි ඒ වගේම අමතක කරන්න එපා. මම නැවත මතක් කරනවා. නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ සඳස් කවි අන්තිමට ලියන්න පුළුවන්කම තියෙනවා. ඒ දෙකට ලියන්න සඳස් කවි ලන්ඩන් කවියට මේකට නෙමෙයි ලන්ඩන් කවි සංග්‍රහයට. ඒකට නොදන්න අයට මම කියන්නම්. ඒකට එවන නිර්මාණය වන ඊමේල් ලිපිනය hagoda@gmail.com එකට එවුවත් හරි hegoda@gmail.com මම කමෙන්ට් එකේ සඳහන් කරන්නම් ඊමේල්. ඒකට එවන්න සඳස් කවි ලවණ මුද්‍රණයට යාමට සුදුසුයි බලන්න. සමාවෙන්න. ඉතින් අපි නැවත හමු වෙමු. ස්තුතියි.